හරි ඔයාලා හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. අපි මාකට් එකේ පොඩි ඕවර්විව් එකක් බලමු අද. ඇනලයිස් එකක් කරලා බලමු. ඔයාලට මතක ඇති මම කලින් දවස් වීඩියෝ එකක් කරා. මෙන්න මේ විදිහට impending head and shoulder pattern එකක් තියෙනවා කියලා. මෙන්න මේ විදිහට මතකනේ කිව්වනේ ඒකල මෙතන ෂෝල්ඩර් එක හදන්න පුළුවන් කියලා. බලන්න අපි හිතන විදිහට මාකට් එක වැඩ කරන මම කලින් මෙන්න මේ රේන්ජ් එකේ ඉන්න වීඩියෝ එක කරේ. මාකට් එක අප් වුණා. මෙන්න මේ මම ඇඳන් තියෙන ට්‍රෙන්ඩ් ලයින් එක වලට පේනවා. මෙන්න මේ පොයින්ට්ස් යා කරලා මම ට්‍රෙන්ඩ් ලයින් එකක් ඇඳගෙන තියෙන මේකේ වැදගත්ම වික් එක තමයි මෙන්න මේ වික් එක. රයිට්. ඒකට කනෙක්ට් කරාම තමයි මෙන්න මේවා කනෙක්ට් වෙන්නේ. එතකොට මෙතන වාට පේනවා එක කැනල් කියන්නේ කැනල්ස් දෙකක්. කැනල් දෙකක කියන්නේ බොඩ් දෙකක් මෙහෙම මේක මෙහෙම කඩාන උඩට ගිහිල්ලා අනිත් පැත්තට ආපහු හැරිලා තියෙනවා. මේකට අපි කියන අවුට්ලයර් එකක් කියලා. ඒතර මේක අපිට කන්සිඩර් කරන්න බෑ. මේක ඒ කියන්නේ මේ වික් එකට කනෙක්ට් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ඊට වඩා මේ වික්ස් වලින් යන්න පුළුවන් නිසා. නමුත් තව කෙනෙකුට මෙහෙම ඇඳ ගන්නත් පුළුවන්. මෙන්න මේ වික්ස් එක right මෙන්න මේ වික් එකේ ආකල මෙහෙම ඇඳ ගන්නත් පුළුවන් තව කෙනෙකුට. මේ වගේ ට්‍රෙන්ඩ් ලයින් එකක්. right නැත්නම් මේ කැන්ඩල් බොඩි එකට මෙහෙම ඇඳ ගන්නත් පුළුවන් මේ ට්‍රෙන්ඩ් ලයින් එක. මේ විදිහට කැන්ඩල් බොඩි එකට මෙහෙම ඇඳ ගන්න පුළුවන්. right මොකද දැන් මේවා ඒරියාස් නේ. එතකොට මේවා ඒරියාස් වුණාම මේකේ එක ලයින් එකක් නෙවෙයි. එක ලයින් එකේ මේ දශම ස්ථානට මේවා වෙනස් වෙන්නේ නැහැ. වැඩ කරන්නේ මේ ඒරියා එකකින් තමයි ප්‍රයිස් එක රිජෙක්ට් වෙන්නේ. එතකොට මෙතන රිජෙක්ට් වුණාට right වෙන දවසක නම් මෙතනින් රිජෙක්ට් වෙන්නත් තිබුණා. මේ හරිය රිජෙක්ට් වෙන්නත් පුළුවන්. මේ ඒරියා එක තමයි අපි කන්සිඩර් කරන්න ඕනේ. නැත්නම් මේක ලයින් එක නෙවෙයි. මේක ගොඩක් ට්‍රේඩර්ස්ලාට පැටලෙන දෙයක්. මෙන්න මේ ඒරියා එක තමයි අපිට කන්සිඩර් කරන්න ඕනේ. මේ ඒරියා එකෙන් තමයි ප්‍රයිස් එක රිජෙක්ට් වෙන්න පුළුවන්. ඉතින් ප්‍රයිස් එක මේ විදිහට මොන්න වැඩ කරලා තියෙනවා. ඊට පස්සේ අපි බලමු මේ head and shoulder pattern එක හැදෙන්නේ නැත්නම් මෙතනින් break out එක හොඳ volume එකක් આવොත් මෙතනින්ම break out එක වෙන්න පුළුවන්. ඔයා දකින්න ඇති නේද මේ group එකේ ඉන්න කෙනෙක් නම් දකින්න ඇති VIP member කෙනෙක් නම් මෙන්න මේක right 122ක profit එකක් මට ගන්න පුළුවන් වුණා bitcoin එකේ 87137න් මම exit උනේ end උනේ 78530න් බලන්න මෙන්න මේ 78530 කියන්නේ මෙන්න මේ හරිය end වෙලා right මෙන්න මේ හරියෙන් end වෙලා මෙන්න මෙතන exit වුණා මම කියන විදිහටම මගේ ඇනලයිස් එකේ විදිහටම මම ටෙක්නිකල් ඇනලයිස් කරන විදිහටම තමයි ට්‍රේඩ් කරන්නේ. නැතුව එකක් කියලා ඊට පස්සේ කරන්න වෙන එකක් නෙවෙයි. රයිට් මේ කියන දේවල් තමයි මම කරන්නේ. ඒතර ඔයාට කොන්ෆිඩන්ස් එකක් එනවනේ. ඇත්තට මේ ටෙක්නිකල් ඇනලයිස් වලින් මම මේ ට්‍රේඩ්ස් කරන්න කියලා මේ ට්‍රේඩ් හැම එකක්ම කරන්නේ ටෙක්නිකල් ඇනලයිස් වලින්. ඒතර ටෙක්නිකල් ඇනලයිස් හරියට ඉගෙන ගත්තොත් මේ විදිහට ට්‍රේඩ් කරන්න පුළුවන්. නැත්තම් මම මේක ටෙක්නිකල් ඇනලයිස් මෙහෙම කියලා දීලා මම වෙන දෙයක් කරන්නේ නැහැ. මේ කරන දේ තමයි කියන්නේ. කියන දේ තමයි මේ කරන්නේ. right එතකොට මෙතන exit වෙනවා. ඊළඟ මගේ game plan එක මම ඔයාලට කියලා තියෙන්නේ. මේ හරියට ආව support එකක් ආව. නිකම්ම නෙමෙයි right මේ හරියට ආපු ගමන් මෙතනින් enter වෙන්න limit order එකක් දාලා මෙතනින් 80000න් enter වෙන්නේ නැහැ. එතනින් drop වෙනකොට මොකද කරන්නේ? market එක overall structure එක බලනවා. ඉස්සලා buy කරන්නේ මොනවද බලනවා. market එකේ in volume එක බලනවා, out volume එක බලනවා, positive එකක්ද තියෙන්නේ, negative එකක්ද කියලා බලනවා. track කරන whales ටිකක් ඉන්නවා. right ඩොලර් මිලියන right 50 100 තියෙන අය එයාලා bitcoin buy කරනවද කියලා බලනවා. ලොකු volume එකක් එනවද කියලා බලනවා. smart money volume එක බලනවා. money flow එක බලනවා. ඔය හැමදේම බලලා මෙතන decision එක. ඒ වගේම Trump මොකද ඒ වෙලාවේ කරන්නේ කියලා බලනවා. stock market කොහෙද තියෙන්නේ කියලා බලනවා. gold market එක කොහෙද බලනවා. right මොන හරි අලුතෙන් news CPI data හරි මොන හරි release වෙනවද කියලා බලනවා. ඒ හැමදේම බලලා අනික job market එක මම ගොඩක් බලනවා. job market එක කොහොමද වෙනස්ලා තියෙන මේ සතියේ කියලා. ඔන්න හැමදේම බලලා තමයි මෙතන ඩිසිෂන් එක ගන්නෙ. නමුත් ටෙක්නිකලි මේක තමයි ලෙවල් එක. නමුත් ඒ ලෙවල් එක එන්ට වෙන අනෙක් සාධක අපිට ඕනේ. right ඒකයි ට්‍රේඩර්ස්ලා ගොඩක් ලොස් වෙන්නේ මේ මෙතන ඔහේ ටෙක්නිකලි විතරක් එන්ට වෙනවා. ටෙක්නිකල් දැනගත්තා විතරක් කියලා බෑ. ටෙක්නිකල් නොදැන කොහොමත් බෑ. මෙන්න මේ box එක මතකයි නේද? මේක මම හිතන්නේ VIP members වල මම කතා කරපු දෙයක්. මෙන්න මේ රේන්ජ් එක තමයි මම කැමතිම රේන්ජ් එක. මට bitcoin එක මෙතෙන් ඕනි. මම කැමතියි bitcoin එක මෙතෙන් එනවා නම්. right මෙතෙන් විතරක් නෙමෙයි මම bitcoin එක 50000ට 60000ට වැටෙනවා නම් මම කැමතියි. right මොකද කට්ටිය buy කරන්න ඕනි. normal retailers ලා weak hand ඉන්නවනේ. diamond hand ඉන්න weak hand. අපි diamond hands ලා. right smart money. weak hand ඉන්නවනේ market එක ඊයේ පෙරේද දාපු අය. ඊයේ පෙරේද කියන්නේ එතන ඊයේ පෙරේදනේ මම කියන මාස දෙකක් අවුරුද්දක් දෙකක් ඉන්න අය මාකට් එකේ එයාලා ෆ්ලෂ් අවුට් කරන්න ඕනේ. මාකට් එක ඩ්‍රොප් වෙන්න ඕනේ හොඳට ඩ්‍රොප් වෙන්න 30% 40% 50% හරි කමන්නේ මාකට් එක ඩ්‍රොප් වෙන්න ඕනේ. ඔය ඉමෝෂනලි කියන්නේ ශක්තිමත් නැති මෙන්ටලි ශක්තිමත් නැති වීක් අය මාකට් එකෙන් අයින් කරලා දාන්න ඕනේ. රිටේලර්ස්ලා අයින් කරලා දාන්න ඕනේ මාකට් එකේ. ඔය ඩොලර් මේ 100 200 තියාගෙන ඩොලර් 10 2000 තියාගෙන හයි ලෙවරේජ් කරන අය මාකට් එකෙන් අයින් කරලා දාන්න ඕනේ. ඩෝන් කාලා මාකට් එකේ වැටිලා. ඊට පස්සේ අපි ස්මාර්ට් මනි ඒ තැන් වලින් බයි කරනවා. right
මොකද ක්‍රිප්ටෝ මාකට් එක තියෙන්නේ ස්මාර්ට් මනි වලට වීක් මනි වලට නෙවෙයි right ඩම්ප් මනි වලට නෙවෙයි ඩම්ප් මනි වලට තමයි ඩම්ප් කියන්නේ දන්නවනේ DUMP right ඩම්ප් මනි වලට තියෙන්නේ රියල් එස්ටේට් වගේ ඒවා හරිද රියල් එස්ටේට් කරන අය මාත් තරහ වෙන්න එපා රියල් එස්ටේට් කියන්නේ ඩම්ප් මනි ක්‍රිප්ටෝ කියන්නේ ස්ටොක් මාකට් වෙන්න පුළුවන් ක්‍රිප්ටෝ කියන්නේ ස්මාර්ට් මනි මොලේ තියෙන අයට විතරයි ට්‍රේඩ් කරන්න පුළුවන් IQ එකක් තියෙන්න ඕනේ හැමදේම හරියට ඇනලයිස් කරන්න පුළුවන් වෙන්න ඕනේ ඉවසීම තියෙන්න ඕනේ right ඉවසීම සම්නේ මේවා තියෙන්න ඕනේ එතකොට හොඳ මෙන්ටල් ස්ට්‍රෝන්කමක් තියෙන්න ඕනේ right මෙන්ටලිටි එක හොඳ තියෙන්න ඕනේ එයාට තමයි ක්‍රිප්ටෝ ට්‍රේඩින් පුළුවන් වෙන්නේ මොකද මේක හරිම හයි කැපැසිටි මාකට් එකක් එහෙට යනවා මෙහෙට යනවා මාකට් එකේ වොලටිලිටි වැඩි හැබැයි ඔයාට එච්චර ඉවසීමක් නැත්තම් right ඔයාට සල්ලි ලොකු රිස්කි ඉන්වෙස්ට්මන්ට් එකක සල්ලි නැති වෙනවා නම් ඩම්ප් මනි පැත්තේ ඉන්නේ කියන්නේ රියල් එස්ටේට් එකක් වගේ බයි කරලා අවුරුදු 3-4කින් රියල් එස්ටේට් එක අවුරුදු 4-5කින් අවුරුදු 7ක් ඔයයි උපරිම අවුරුදු 5-6කින් ඩබල් ට්‍රිබල් වෙනවනේ බයි කරලා සෙල් කරන්න මේ වගේ ඒවට දාන්න එපා right ඔන්නෝක හිත තමන්ට ගැළපෙන තැන තමන් ඉන්න right තමන්ට නොගැලපෙන තැන් දේවල් කරන්න යන්න එපා right ක්‍රිප්ටෝ වලින් විතරක් නෙවෙයි කට්ටිය මිලියන්ස් වල තියෙන්නේ රියල් එස්ටේට් හරි ලේසි සල්ලි හොයන්න නේද මොන හරි හොඳ සල්ලියක් තියෙනවා කෝටි කිහිපයක right ඔයාලා හොඳ ලෑන්ඩ් එකක් කරන් හොඳට කල්ටිවේට් කරලා හොඳට ගාණක් හොයන්න පුළුවන් පැසිව් විදියට කිසිම දෙයක් කරන්න නැතුව right කට්ටිය ධම්මලා නමුත් ක්‍රිප්ටෝ කියන්නේ එහෙම දෙයක් නෙවෙයි මේකට ආසාව තියෙන්න ඕනේ මේකට හැකියාව වගේම ආසාව තියෙන්න ඕනේ මේ ස්ට්‍රෙස් එක දරා ගන්න පුළුවන් වෙන්න ඕනේ ලයිෆ් එකේ ස්ට්‍රෙස් එක يعني දරාගෙන හොඳ කට්ට කාපු කෙනෙකුට මේක ලස්සනට කරගෙන යන්න පුළුවන්. හරි ඇනලයිස් එක කතා කරන්න ගියේ. හැබැයි වෙන ගොඩක් දේවල් කියුනේ. හරි මෙන්න මේ බොක්ස් එක වැදගත්. right මෙන්න මේ 74000 60 මේ 70000 අතර තියෙන මෙන්න මේ බොක්ස් එක වැදගත්. මේ රේන්ජ් එකට වැටෙනවා මගේ ගොඩක් ට්‍රේඩ්ස් කියන්නේ ඇලර්ට්ස් හිට වෙනවා. මේක මම කැමති ලෙවල් එකක් අනිත් coins උ ට්‍රේඩ් කරන්න. ටක් ගාලා මම තව coin එකක් ඔයාලට කියලා දෙන්න වැඩි වෙලා ගියපු නිසා අපි ප්‍රොෆිට් එකක් ගත්ත coin එකක් බලමු. යුනි එක බලමු right යුනි එකේ මම ඔයාලට දෙයක් කියලා දෙන්නම් right වැදගත් දෙයක් ඔයාලා මේ channel එකට ආපු එකේ හරි යුනි එක බලන්නකො මේකේ මම මේක මම හිතානේ channel එකේ මම කතා කරා right යුනි එකේ මෙන්න මෙතන bear flag එකේ invalidate වුණානේ මෙන්න මෙතන bear flag එකේ මේ උඩම wick එක තියෙනව නේද ওই wick එකට උඩින් candle body එකක් මෙහෙම විදියට close වුණ ගමන් bear flag එකේ invalidate වුණා ඒකල ඒ bear flag එකේ invalidate වුණ මේ bullish candle එක අපිට හොඳ trading opportunity එකක්. මේ විදිහට bullish candle එක ඇතුලේ මේ වගේ bearish candle හතරක් හැදෙනකොට මගේ නිකන් S2 නිකන් ලොකු වෙනවා සතුටින්. right මොකද මෙන්න නියම trading opportunity එකක්. ඒතර මං fib එක කරන් මෙන්න මෙහෙම අපිට දාන්න පුළුවන්. right මෙන්න මේ wick එකේ ඉඳන් මෙන්න මේ wick එකට. එතකොට මම බලනවා 0.618 වලින් හොඳ level එකක් තියෙනවද කියලා මෙන්න මේ range එකෙන් 0.718 0.786 වට එනවා නම් වඩා හොඳයි මේ range එක මම බලනවා එතකොට මේක inside bar trading කියලා කියන්නේ මෙන්න මේ වචනේ හුරු කරගන්න inside bar trading right ලංකාවේ කවුරුත් 99.9%ක්ම traders ලා teach කරන අය කවුරුත් මේක දන්නේ නැහැ මේ වචනේ inside bar trading right මෙන්න මේ inside bar නැත්නම් මෙන්න මේ bar එක ඇතුලේ කරන trade එක මේක right මේක හරීම ඒ කියන්නේ high accuracy එකක් තියෙන trade එකක්. මේක විතරක් කරත් ඔයාට profitable trades කීපයක් හොයාගන්න පුළුවන් සතියට මාසෙට. කිසිම දෙයක් financial advice නෙමෙයි education and entertainment purpose only. මම මේ කියනවා කියලා මෙහෙම කරන්න යන්න එපා. right මම කරන දෙයක් ඔයාට කියනවා විතර just කියනවා විතර මම just document කරනවා විතරයි. ඒතර මේ inside bar trade එක ලස්සන මම ගත්තා. right uni එකේ. බලන්න uni එකේ entry එකේ 6.74 6.74 වෙන මෙතනින් හරියටම 0.618 එකකින් ඊට පස්සේ exit වුණා 0.7 exit වුණා එතන මේ half profit ගත්තේ මෙන්න මේ range එකේ. තව මගේ half තියෙනවා stop loss එකක් දාගන්නවා entry එකට හරිය මෙන්න මේ wick එකට පහලින් හරිය මම entry එකට flip එකක් දාන්නේ මොකද මගේ 100% win rate එකක් තියාගන්න ඕන නිසා. up මේ ගියොත් trade close කරමු down නොත් ආය add කරන levels ඒ වෙලාවට බලමු. හැබැයි මෙහෙම වුණා කියලා මේ inside bar pattern එකේදී ඒ trade එකේ හැම වෙලේම මෙතන මම enter වෙන්නේ නැහැ හැම එකම. මම කලින් කිව්වා වගේ වටේ තියෙන සාධක බලලා තමයි මේ trade එකට enter වෙන්නේ. හරි වෙලා ගියා වැඩි. එහෙනම් ඔයාලට සුබ දවසක්.